හයි ඉතින් මේකත් මගේ පුංචි සෝලෝ ට්‍රැවල් එකක්. යමුද මාත් එක්ක නිගම්බෝ පැත්තේ පොඩි රවුමක් කිව්වට මම මේ යන්නේ මීගම්බෝට ගිහිල්ලා මාරවිලට. එහෙනම් vlog එකේ ඉස්සරහට බලන්නකෝ මම කොහෙද යන්නේ කියලා. ගාල්ලට ඇවිල්ලා ඉස්සෙල්ලා මම ගියේ සලූන් එකට මගේ eyebrow shape කරගන්න. ඊට පස්සේ මම ගියා fashion bag එකට. මම ආසම top එකක් තිබුණා ඒක ගන්න ගියා. ඊට පස්සේ මම ඉස්සෙල්ලම නැග්ගේ කොළඹ highway එකක. ඊට පස්සේ බස් එකේ ඉන්නකොට මම දැක්ක මිගමුව ගාල්ල highway බස් එක තියෙනවා. ඊට පස්සේ මම ඒකේ නැග්ගා මොකද ඒක කෙලින්ම මට යන්න පුළුවන් නේ. දැන් මම යන්නේ මිගමුව ගාල්ල highway බස් එකේ. ඒක ගාල්ලෙන් තිබුණේ හවස 4:00ට. ඉතින් මේ දැන් වෙලාව 6යි. තව කිලෝමීටර් 47ක් තියෙනවා යන්න. එතකොට මම ගාල්ලෙන් බස් එකට නැග්ගේ 4:00ට. බස් එක පිටත් වුණේ 4:00ට. මට මතක විදියට බස් එක මීගමුවට එනකොට වෙලාව 6:00 වගේ ඇති. ඔව් 6:00 6:45 වගේ. කොහේ ගියත් මට සන්සෙට් එක සෙට් වෙනවා. ඉතින් බස් එකේ යනකොටත් මට ලස්සන සන්ඩවුන් එකක් මට බලන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න දැන් කටුනායකින් අපි highway exit කරා. ඊට පස්සේ මම කෙලින්ම පික්ම එකක් දාගෙන පොඩි කෑම ටිකකුත් අරගෙන මම බුක් කරපු හොටෙල් එකේ රූම් එකට ගියා. ඉතින් එතන හරිම සේෆ්ටි හරිම සිකියුරිටි එකක් තියෙනවා. මම එතන තමයි හිටියේ මගේ එදා රැ. පස්සේ ගෙනාපු චුටි කෑම ටිකක් කාලා මම නිදාගන්න ගියා. හැබැයි නිදාගන්න ගියාට මට ලොකු ක්‍රේවින් එකක් ආවා. බලන්නකෝ මම මොකද කරේ කියලා. 2 hours later. රෑ 10ත් පහු වෙලා මට එකපාරටම බින්ෂොන් එකෙන් මං ආසම ඩ්‍රින්ක් එකක් ගන්න ආසාවක් ආවා. ඉතින් මං එවෙලම ඕඩර් එකක් දාලා එක ගෙන්න ගත්තා. The next day. පස්සේ උදේ 8:30 වගේ වෙනකම් මම නිදාගත්තා. මොකද නිවාඩුත් එක්කනේ. ඊට පස්සේ නැගිටලා පොඩක් ඉන්දියාවෙන්ට වෙලා මොකද කරන්න කියලා ප්ලෑන් කරලා ඊට පස්සේ මම ටී එකක් හදාගත්තා. ටී එකක් නෙමෙයි නෙස්කැෆේ එකක් තිබුණේ. මිල්ක් ටී තිබුණ නැහැ. නෙස්කැෆේ එකක් හදාගත්තා. උදේට කන්න මම මොකුත් ගෙනාවේ නැහැ. මට අමතකුණා මොනවා හරි බන් එකක් හරි ගේන්න කියලා. බට් ඉතින් ඕකේ. ඒ රූම් එකේ මිනි ෆ්‍රීසර් එකක් තිබුණා. ඇත්තටම මාර කම්ෆර්ටබල් ඒ මම ඉඳපු රූම් එක. බාත්රූම් එකත් හරිම ක්ලීන් එකට තිබුණා. රූම් එකත් එහෙමයි. මට වැඩි වෙලාවක් ඉන්න නම් ලැබුණ නැහැ. මොකද මම යනකොටත් 7 වගේ වෙලා නිසා. බට් ඉතින් මං ඉඳපු වෙලාවේ මගේ සෝලෝ ට්‍රැවල් එක උපරිම එන්ජොයි කරා. මම ඔයාලට පෙන්නන්නේ ඒ ඉඳියේ දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ රූම් එකෙන් එළියට ආවම තියෙන විදිය. මොකද මම රෑ මේක බැලුවේ නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ රූම් එකෙන් එහා පැත්තේ ජනේලෙන් එහා පැත්ත පේන විදිය. ඊට පස්සේ මම රැස්ති වෙලා පික්ම එකක් දාගෙන තමයි මම යන්න පිටත් වුණේ. මේ තියෙන්නේ රූම් එක. බලන්නකෝ guys. ඉතින් ලොකු ඉඩකඩක් තියෙනවා රූම් එකේ. ලස්සනයි. හරිම calm. මම නැග්ගේ මීගමුව හලාවත බස් එකක. ඉතින් බලන්නකෝ මම කොහෙද යන්නේ කියලා. මාරවිල කුරුසපල්ලියට තමයි ළමයි මම යන්නේ. මම අවුරුද්දක් විතර හරිම ආසාවෙන් හිටියා යන්න. බට් මොකක් හරි එකක් නිසා මට යන්න බැරි වුණා. හැබැයි මං ඒ සතියේ හිතාගත්තා කොහොම හරි මම යනවා කියලා. මාරවිලින් බහිනකොටම තියෙනවා එතන ටුක් ගන්න රුපියල් 200යි පල්ලිය ළඟට. මං ආපු බස් එකේ අක්කා කෙනෙක් හිටියා. පස්සේ කතා කරලා හද එයා මාතර කෙනෙක්. ඉතින් මම වීල් එකේ යත් එක තමයි ගියේ. 12 වගේ වෙලාව නිසා මාරම අවුවක් තිබුණේ. අර වැල්ල හොඳටම රත් වෙලා. මෙතන මේ තියෙන ඉටිපන්දම් වල ගණන්. ඉතින් මමත් ගත්තා ඉටිපන්දම් 7ක් රුපියල් 50යි උනේ. එදා ගොඩක් සෙනඟ හිටියානේ guys. ඉතින් හැබැයි මමත් මේ වගේ වැල්ලේ දන ගහලා මමත් විශ් කරා. මමත් යේසුස් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා මගේ තියෙන ප්‍රශ්න කිව්වා. ඉතින් ඊට පස්සේ ඉටිපන්දම් මෙන්න මෙතන පත්තු කරා. මට අර හම්බුණ අක්කා තමයි මට මේ දේවල් කිව්වේ. මොකද එයා එකපාරක් කලින් ඇවිත් තියෙනවා කිව්වා. මෙන්න මෙතන ළිඳක් තියෙනවා. ඉතින් එතන ඔය ටැප් එකක් තියෙනවා. එතන වතුර ලෙඩ රෝග වලට හොඳයි කියනවා.
එතන හිටපු ගොඩක් අය වතුර බොනවා, වතුර අරගෙන යනවා. ඉතින් මමත් වතුර බෝතලයක් එතනින් පුරවගත්තා. මෙතන පෑනුයි කොලයි තියෙනවා. අපිට කැමති විශ් එකක් ලියලා ඉල්ලීම් පෙට්ටිය කියලා තියෙනවා. අන්න ඒකට දාන්න පුළුවන්. ඉතින් මාත් මගේ විශ් එකක් ලියලා ඒ පෙට්ටියට දැම්මා. බලමු ඉතින් මගේ ඉල්ලීමත් ඉෂ්ට වෙයිද කියලා. මෙතෙන්ට සිංහල බෞද්ධ එකන ආගම් භේදයකින් තොරව මෙතෙන්ට ගොඩක් අය එනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම වෙන්න ඕනි. මම බෞද්ධ වුණාට මමත් හැම ආගමකටම ගරු කරනවා. සමහරුන්ට සමහර දේවල් මොකක්ද මේ කියන විහිළුවක් වගේ කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් තමන්ගේ හිත විශ්වාසයෙන් කරන ඕනම දෙයක් මං හිතන්නේ සාර්ථක වෙනවා. ඉතින් මේ මෙතන තියෙන වටේම සොහොන්නේ අපි අපෙන් භාෂාවෙන් කිව්වොත් සොහොන්. ඉතින් එතන ටිකක් වෙලා ඉන්න හිතාගෙන ගියාට එදා ඉන්න ඉඩ නැහැ. මෙතන ඉටිපන්දම් තියෙනවා, විකුණන කෙනෙක් නැහැ. අපිට අවශ්‍ය ඉටිපන්දම් ප්‍රමාණය අරගෙන ඒ බොක්ස් එකට සල්ලි දාන්න තමයි තියෙන්නේ. ඇත්තටම මට අයිඩියා එකක් නැහැ. මොකද මේක මගේ ලයිෆ් එකේ ෆස්ට් ටයිම් චර්ච් එකකට ගියපු, මේ වගේ පල්ලියකට ගියපු. ඉතින් ඒකත් මාර්විල කුරුස පල්ලියටම ඉස්සෙල්ලම යන්න ලැබීම ගැන මට හරිම සතුටක් තියෙන්නේ. මේ ඉන්නේ මං කිව්ව අක්කා. ඉතින් අක්කා මේ vlog එක බලනවා නම් ඔන්න මම ඔයාවත් දැම්මා. ඊට පස්සේ මම ආසාවෙම හිටියා Holy Cross ring එකක් තිබුණා මගේ ළඟ. හැබැයි ඒක misplace වුණා කොහෙන් හරි. මං ඊට පස්සේ rings 4ක් ගත්තා. එකක් මට, අනිත් එක මගේ යාළුවෙක්ට, අනිත් එක මගේ නංගිට, අනිත් එක මගේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක් ඉන්නවා. එයාත් හරි මාසයි ඒ ring එකට. ඉතින් මට යාගේ ඇඟිලි size එක මතක නැහැ. but මම 17න් 3යි ඒ මල්ලිට කියලා 18න් එකකුයි ගත්තා. කුරුසපලෙන් එළියට එනකොටම රීල් එකක් අපි අරගෙන එද්දි හලාවත මීගමුව බස් එකක් ආවා. ඉතින් මගේ එහා පැත්තෙන් යන්නේ ඔය මං කිව්ව අක්කා ෂෝට් ඊට්ස් එකකුත් අරගෙන බස් එකේදී කන්න කඩවත මීගමුව හයිවේ බස් එකක නැග්ගා. මොකද මට ගාල්ල මීගමුව බස් එක තියෙන්නේ හවස 4:00ට. ඉතින් ඒකේ ගියොත් පරක්කු වෙන නිසා අර අක්කත් එක්ක මම කඩවත මීගමුව බස් එකක නැග්ගා. ඊට පස්සේ ඒ අක්කා නම් කඩවතින් බැස්සා. මොකද යා මං හිතන්නේ බියගමද කොහෙද වර්ක් කරන්නේ. මම ඊට පස්සේ කඩවත හයිවේ ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ගාල්ල බස් එකේ ගෙදර මේ තියෙන්නේ මං අර ගෙනපු මාළිට ගෙනාපු රින් එක මං යාට දැම්මා. ඉතින් එයාත් හරි සතුටු වෙන්නේ නැති මං හිතන්නේ. මේ ඉන්නේ මම. ඉතින් guys මගේ vlog එක මෙතනින් ඉවරයි. හරිම චූටි vlog එකක්. මගේ solo travel එකක්. මේ ගමට මම first time ගියේ තනියම. ඉතින් මාරවිලත් ගොඩ ආසාවෙන් හිටියා යන්න කුරුසපල්ලියට අවුරුද්දක් වගේ. ඉතින් කොහොම හරි finally මම ගියා. මම ආයෙම මේ වගේ solo travel එකකින් හරි mini vlog එකකින් හරි හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye bye.